ගනුදෙනුකරු ගනුදෙනුකරු ඔය තියෙන්නේ නේ. දැක්කනේ. ඔක කොහෙද තියෙන්නේ? ඔක එකට එකලකට ගන්න ඕනේ. ගනුදෙනුකරු. සැපයුම්කරු සැපයුම්කරු උත්සාහ කරන ඒ කියන්නේ අපි මොලේට අපි ටියුට් එක වහලා ඕක මේක ලර්නින් ප්‍රොසෙස් එකක්. හරිද? ඒකදී අපි try කරන්නේ දැන් අපිට දෙයක් පාඩම් කරනවානේ. ටියුට් එක පාඩම් කරනවා අපි. ටියුට් එක පාඩම් කරාට පස්සේ ඔන්න දැන් අපි හිතනවා මතකයි. වහලා ටික වෙලාවක් ගියාට පස්සේ මතක නැහැ. ඒක චෙක් කරගන්න පුළුවන් එක විදියක් තමයි ටියුට් එක පාඩම් කරලා අපි අවංකවම වහලා තියෙනවා. ඒක චුට්ටක්වත් බලන්න බෑ. ඊට පස්සේ අපි කොලයක් අරගෙන ඕක ලියනවා අපි පාඩම් කරපු එකේ මතක දේවල් ටික. එකපාරක් ලියලා බලමු. මුල් අවස්ථාවේ පොඩ්ඩයි මතක. ඊට පස්සේ ආයෙත් බලලා ආයෙත් ලියනවා. ආයෙත් ලියුවට පස්සේ තව ටිකක් මතක. පුළුවන් තරම් මොලේ පුරුදු කරන්න ඕනේ ඒකට. එතකොට ටික ටික මතක් වෙන්න පටන් ගන්නවා. හැම වෙලෙම අපි කියන ටියුට් එක බලන්න පටන් ගත්තොත් ඔක කවදාවත් ඉවර කරන්න බෑ. ඒ නිසා තමයි වැහුවා මොකද්ද මතක් වෙන්නේ ටික ටික මතක් කරාට පස්සේ ඔක තියෙන ඔළුව ඇතුලේ. ඔළුව ඇතුලට ගිහිලා තියෙනවා කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බෑද? තාම ඔළුවේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න තාම ස්ථාපිත වෙලා. ඒව සීන් එකක් තියෙන්නේ. ඔක කොහෙද තියෙනවා? දැන් ආයෙත් මේක ආවනේ. දැන් මේක ආවේ කොහෙන්ද? ඔළුව ඇතුලේ තිබ්බ හින්දානේ. අපි ඉගෙන ගත්ත හින්දානේ. ගොඩක් වෙලාවට ඉගෙන ගත්ත හින්දා මතක තිබ්බ එකක් ඔය එළියට ආවේ. ඊටු ටිකක් තියෙනවා කොහෙද? පොඩ්ඩක් හොයලා බලන්න. අතගාලා බලන්න කොහෙද තියෙන්නේ කියලා. කොහෙද ඕක තියෙනවා ඊටු ටික. සැපයුම් කරෝ හරි. ගනුදෙනුකරු ඔය තියෙන්නේ නේ. දැක්කනේ. ඔක කොහෙද තියෙන්නේ? ඔක එකට එකලකට ගන්න ඕනේ. ගනුදෙනුකරු